ඊයේ රෑ මම දන්න දේවදරුවෙක් මට පෝස්ට් එකක් එවලා තිබ්බා. මේක පොඩ්ඩක් පාස්ට් බලන්න කියලා. ඉතින් මම ඒක බලනකොට යම්කිසි කණ්ඩායමක් පහුගිය දවස්වල මම එක්ස්පෝස් කරපු යම් කණ්ඩායමක් පෝස්ට් එකක් හදලා තියෙනවා. මගේ ඒ වීඩියෝ එකේ තිබෙනා වූ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ලොකු රතු පාට සීල් එකේ රිජෙක්ටඩ් හරියට මේ වීසා රිජෙක්ට් කරා වගේ රිජෙක්ටඩ් කියලා දාලා රොයල් බයිබල් කොලෙජ් කියලා දාලා මේ තලය ගැන මම යම්කිසි දෙයක් කතා කරපු එක බොරුවක් කියලා ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ පේජ් එකේම දාලා තියෙනවා. දැන් මම ඕගොල්ලන්ට මෙතන දාන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඒගොල්ලෝ දාලා තියෙන්නේ ෆේක් accounts හදලා ඒගොල්ලමයි පෝස්ට් එකක් දාලා ඒගොල්ලමයි කමෙන්ට් කරලා තියෙන්නේ. එකක් අර සහන පියස කියලා කියනා වූ YouTube channel එකේ ෆේක් account එකක් හදලා මම මේ දේවදාසයාට උදේත් කතා කරා. ඔහු දැනුවත් කළා. ඉතින් ඔහුගේ ඒ channel එකේ logo එක අරගෙන fake account එකක් හදලා මොනවද එයා මට නිකන් බැනලා කමෙන්ට් කරා වගේ fake account එකේ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේගොල්ලන්ට කරන්න පුළුවන් එකම දේ. මම කතා කරපු ඒ පහුගිය වීඩියෝ එකේ කොටසක් දානවා. ඒ තලය ගැන මොනවද මම කතා කරලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ට ඒක පොඩ්ඩක් නරඹන්න පුළුවන්. ඔයකොත් දේවල් එක එක ආත්මික තලයන් ගැන කතා කරන ඔය රෙම්ස් තලයන් ගැන කතා කරනවා. ඒ ඔක්කොම විහිළු විකාර. හරි. ඉතින් මේ දේවල් කතා කරලා අර තුන්වෙනි තලයට යවන්න හතරවෙනි ඉතින් මේවා ඔක්කොම දන්නේ නැති කට්ටිය නිකන් අර මොකක්ද අර අඥානියන් වගේ ගිහිල්ලා උතන වාඩි වෙලා බ්ලයින්ඩ් වෙන්න එපා දරුවනේ. බ්ලයින්ඩ් වෙන්න එපා. කියන්නේ අන්ධ වෙන්න එපා. කියන හැම එකම විශ්වාස කරන්න යන්න එපා. හොඳයි මේ වීඩියෝ එකේ මම කියලා තියෙන්නේ මේ ආත්මික තලය ගැන ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කියනව දේ ගැන තමයි මම කතා කරලා තියෙන්නේ. දැන් ආත්මික තලය කියලා බයිබලයේ අපිට ඍජුවම වචනයක් ලිටරලි දකින්න බෑ. ඉංග්‍රීසියෙන් කියනවා නම් ඒකට හරි පරිවර්තනය වෙලා ස්පිරිචුවල් රෙම් කියලා ගන්න පුළුවන්. එතකොට අදෘශ්‍යමාන යම්කිසි ලෝකයක් නැත්තම් ආත්මික ලෝකයක් මෙන්න මේ වගේ එක එක පරිවර්තන වෙනවා. ඉතින් ආධ්‍යාත්මික තලය නැත්තම් ආත්මික තලය කියලා අපි සිංහලෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉංග්‍රීසියෙන් එක ස්පිරිචුවල් රෙම් කියලා ගන්නවා. දැන් මේක තියොලොජිකල් ටර්ම් එක. ඒ කියන්නේ දේව ධර්මයේ උදෙසා අපි භාවිතා කරන වචනයක් මිසක් ඒක බයිබලයේ ලිටරලි ඒ කියන්නේ ඍජුවම ලියලා තියෙනව වචනයක් නෙමෙයි. හැබැයි සමහර ඉංග්‍රීසි පරිවර්තනවල මම හිතන විදිහට තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි ඔය ආත්මික ලෝකය ගැන කතා කරනකොට භාවිතා කරන්නව ටර්ම් එකක්. උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් එලිෂා යාඥා කළා කේයාසිට පෙන්නනවා මෙන්න දැන් බලන්න අප සමග ඉන්නා වූ දේවදූතයන් කියනවා ඒ සේනාව. එතකොට ඒකට අපි කියනවා ස්පිරිචුවල් රෙම් එක කියලා. ඒ වගේම පාවුල් තුමා කියනවා කතා කරනවා තුන්වෙනි අහස ගැන නැත්නම් තුන්වෙනි ස්වර්ගය ගැන. එතකොට ඒක ස්පිරිචුවල් රෙම් එකක්. ඒ වගේම අපිට බලන්න පුළුවන් එළිදරව් පොතේ යොහන් ගියා ස්ථාන ස්පිරිචුවල් රෙම් එකක්. වගේම අර කන්දේ අන්වෙස් ගත්තු එක යේසුස් වහන්සේ. එතකොට ඒක ස්පිරිචුවල් රෙම් එකක්. ඉතින් මේ වගේ ස්පිරිචුවල් රෙම්ස් ගැන නැත්තම් ආත්මික තලයන් ගැන කතා කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒක නෙමේ මෙතන මම කතා කරලා තියෙන්නේ. මම කියන්නේ දැන් ඒගොල්ලන්ගේ වීඩියෝස් වල දැන් ඕගොල්ලෝ දකින්න ඇති ඔය ඒගොල්ලන්ගේ වීඩියෝ පැය ගානක් තියෙනවානේ. ඒ වීඩියෝස් වල ඒ දේවගතිවරයා කතා කරන ඔය ළඟ ඉන්නව අර ගෝලියෝ ඉන්නවානේ 10 දෙනෙක් කෙල්ල කොල්ල ටික එක් කොල්ලකට කියනවා මෙන්න මෙයාව දාන්න තුන්වෙනි තලයට කියලා. තුන්වෙනි තලයට තුන්වෙනි ආත්මික තලයට දාන්න කියලා. එතකොට මේ පුද්ගලයා පොඩ්ඩක් ඇස් වහගෙන ඉඳලා හරි දැම්ම කියලා කියනවා. එතකොට හරිය දැන් තුන්වෙනි තලයේ ඉඳලා මොනවදෝ කියලා දොඩවනවා. හරි දැන් මේ වගේ තුන්වෙනි තලය හතරවෙනි තලය. එතකොට දැන් මේගොල්ලෝ එක එක දෙවිවරුන් ගැන කතා කරනවා. එතකොට ඒ දෙවියා හිටියා ඉහළම තලයේ කියලා. දැන් මම කියන්නේ මෙහෙම තලයක් නැහැ. මෙහෙම මට්ටමක් නැහැ. දැන් මෙයාලා විතරක් නෙමේ දැන් සමහර කට්ටිය සමහර ප්‍රොෆෙට්ස්ලා දැන් කියනවා මේ I was in that spiritual realm කියලා කියනවා. දැන් ඔය වගේ මිනිස්සු රවට්ටන්න පාවිච්චි කරන්නව රෙම්ස් ගැන. හරි දැන් මෙතන ඇවිල්ලා තුන්වෙනි තලය හතරවෙනි තලය එහෙම මට්ටම් නැහැ. දැන් ළඟදී කෙනෙක් කිව්වා අර දේවදාසයා ඇවිල්ලා ඒ තලයට ගිය කෙනෙක්. අර දේවදාසයා අර හතරවෙනි ලෙවල් එකේ. මොකද්ද? එහෙම අලුත් ගිහිසුම එහෙම රෑන්ක්ස් මොකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. පාවුල් තුමා කියනවා පාවුල් කියලාත් නැහැ, අපොල්ලෝ කියලාත් නැහැ. එහෙම නැහැ. බානබස් කියලාත් නැහැ. කවුරුත් එහෙම නැහැ.
හරි තම තමාට දෙවියන් වහන්සේ දීලා තිබෙනා වූ සේවාවන් වගකීම් ඉටු කරන එක විතරයි. ඉතින් පරණ ගිවිසුම සමහරට අපි දා කියනවා මෝසස් වගේ. හරි මෝසස් කියන්නේ ස්පෙෂල් දේවදාසෙක් ඒකයි තෝරාව දුන්නේ. ඉතින් යුදෙව්වන්ට මෝසස් කියන්නේ ස්පෙෂල් දේවදාසෙක්. ඉතින් ඒ වගේ සමාන පුද්ගලයෙක් නැත්නම් ඒ වගේ ප්‍රොෆට් කෙනෙක් එනවා කියලා යේසුස් වහන්සේ ගැන කියනවා. එතකොට මෝසස් වැනි ඒ කියන්නේ දෙවියන් වහන්සේ මුහුණට මුහුණ දැක්කා කියනවා. අන්න ඒ වගේ යම්කිසි විශේෂත්වයක් සමහර කට්ටියල දීලා තිබ්බා. එතකොට දාවිට කියන මගේ හදවතට සමීපම පුද්ගලයා කියලා. එතකොට ආබ්‍රහම්ට කියනවා මගේ මිතුරා කියලා. එතකොට යෝබ්ට කියනවා හොඳ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් කියලා කියනවා. දැන් මේ වගේ දේවල් තිබ්බට අලුත් ගිවිසුමේ ඒ වගේ ලෙවල්ස් මොකුත් නැහැ. ලෙවල් කියන්නේ ෆේත් ලෙවල් විතරයි. ඇදහිල්ල ලෙවල් එක විතරයි. ඇදහිල්ල ලෙවල් එක අපි කාටවත් වර්ධනය කරගන්න පුළුවන්. නැත්තම් එකක් තියෙනවා දිව්‍යතම ඇදහිල්ල. ඒක දෙවියන් වහන්සේ ලබා දෙනවා ඇදහිල්ල. ඒක හැර සාමාන්‍ය ඇදහිල්ල ගැන අපි බලනකොට අපිට කොච්චර අපි දේව වචනය අහනවාද නැත්තම් කියවනවාද දැන් කාලේ අහනවානේ. දැන් කියවනවානේ අපි. එතකොට කොච්චර දේව වචනය ගන්නවද එච්චරට ඇදහිල්ල වර්ධනය වෙනවා. එතකොට මේ ඇදහිල්ල අනුව ඒ ඇදහිල්ල ක්‍රියාවට යොදවනකොට අපිට මහත්තු ලොකු ක්‍රියාවන් කරගන්න පුළුවන්. එතකොට ඒක ඇදහිල්ලේ මට්ටම්. එතකොට මේක හැර ආත්මික මට්ටම් ඒ වගේ තියෙනවා මේ වගේ තියෙනවා අර රෙම් එකේ ඉන්නවා මෙයා අර තලයේ ඉන්නවා මෙයා හතරවෙනි තලයේ ඉන්නවා පස්වෙනි තලයේ ඉන්නවා මෙයා උසස් දේවදාසෙක් මෙයා පහත් දේවදාසෙක් මෙයා ඇවිල්ලා මේ නිකන් මීඩියම් ලෙවල් දේවදාසෙක් එහෙම මොකොත් නැහැ. එතකොට මේවා ඇවිල්ලා මේ මෑත ඉතිහාසයේ මේ විශේෂයෙන් අපගේ මේ පෙන්තකොස්ත සභාවන් වල හදාගත්තා වූ සමහර වෙලට කියන්න පුළුවන් බහූත දේවල් කියලා. බයිබලේ ඒවා නැහැ. හරි බයිබලේ ඒවා නැති දේවල් අරගෙන ඒගොල්ලෝ හදාගත්තු දේවල්. හැබැයි ස්පිරිචුවල් රෙම් එක ආත්මික සාමාන්‍ය ආධ්‍යාත්මික තලයක් නැත්නම් ආත්මික තලයක්. දැන් ඇත්තටම මේ තලය ගැන කතා කරනකොට මේක ගොඩක් බුද්ධ ආගමේ පාවිච්චි කරනවා. එතකොට අපි කිතුණු ධර්මයේ මේ ළඟදී ඉඳලා තමයි ඔය දේවල් ගැන ඔය දේවල් කියන කට්ටිය පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඉතින් ඒක මම ප්‍රතික්ෂේප කළා නැහැ. මම කියන්නේ අන්න දැන් තුන්වෙනි තලයට දාපන් දැන් මේ හතරවෙනි තලයට දාපන් කියලා කියනවා මේ විහිළු බහූත මේක තමයි ওই වීඩියෝ එක මම පැහැදිලිව කියලා තියෙන්නේ මේක බොරුවක් කියලා. ඇත්තට මේක බොරුවක් තමයි. ඒක බොරුවක්. එහෙම දෙයක් නැහැ. එහෙම පුද්ගලයෙක්ව තුන්වෙනි තලයට දාන්න බෑ. හතරවෙනි තලයට දාන්න බෑ. පාවුල්තුමාත් කතා කරන්නේ තුන්වෙනි අහස ගැන. හරි එතකොට ස්පිරිචුවල් ලෙවල් එකේ ෆස්ට් තලය සෙකන්ඩ් තලය තර්ඩ් තලය ෆෝර්ත් රේම් ෆිෆ්ත් රේම් සික්ස්ත් රේම් කියලා ඒක මිනිස්සු රවට්ටන්න සමහර දේවදාසයන් හදාගත්තා වූ දෙයක්. මම අතන ඉන්නේ ඔයා මෙතන ඉන්නේ මට ඒක කරන්න පුළුවන් ඔයාට මේක කරන්න බෑන්නේ එහෙම කිසිම දෙයක් නෑ. පාවුල්තුමා ගැලෙම ලැබපු ගමම්ම සුභාරංචි ප්‍රකාශ කරනවා. හැබැයි පාවුල්තුමා ඊට පස්සේ ගුරුවරයෙක් හැටියට අනාගත වත්සුවරයෙක් හැටියට සෑහෙන කාලයක් සේවය කරලා තමයි අපොස්තලික් කියලා කියනවා ඒ තැනට යන්නේ. නැත්නම් අපොස්තලවරයෙක් හැටියට පරිවර්තන වෙන්නේ. එතකොට මේ වාගේ ලෙවල්ස් ගැන අපි කතා කරන්න පුළුවන්. ඉතින් මේක තමයි දාලා තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලන්ට මොනවාරි එපායි දැන් ඇටැක් කරන්න. දැන් මේක මේගොල්ලොම දාලා මේගොල්ලොම කමෙන්ට් කරනවා. එතකොට සමහර කට්ටිය ඉතින් එකතු වෙන්න පුළුවන්. ඇයි අපි එක්ස්පෝස් කරන තව කණ්ඩායම් ඉන්නවානේ. ඔය සායන් එක කට්ටිය නැත්නම් තව ගොඩක් කණ්ඩායම් ඉන්නවානේ. ඉතින් ඒ කට්ටිය දැක්කම ඒගොල්ලන්ට තාසයි උණු කැවුම් වගේ කමෙන්ට්ස් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපිට අදාළ නැහැ. නමුත් සමහර දන්නේ නැති කට්ටිය මේක වරදව තේරුම් ගන්න හොඳ නැහැ කියන එක නිසා තමයි මම මේ ක්ලැරිෆිකේෂන් වීඩියෝ එක දාන්නේ. මිසක් වෙන දෙයක් නෙමෙයි. ඉතින් අපේ දේව ධර්ම විද්‍යාලේ අපි හැම දෙයක්ම උගන්වනවා. හරි. ඉතින් ඒගොල්ලෝ දාලා තියෙන එක්කෙනෙක් දාලා තිනවා එයාත් එන්නේ හිටියලු ආයේ එන්නේ නැල්ලු. අනේ පින් සිද්ධ වෙයි. එන්න නම් එපා. අනිත් එක අපි ඉන්ටර්විව් කරලා තමයි ගන්න. ඔය වාගේ මේ බහූත තලයන් ගැන කතා කරන කට්ටිය ඊට පස්සේ ඇවිල්ලා බ්ලේඩ් තලයේ කියත් තලයේ මේ හැම දෙයක්ම මේ ඔතන ඉන්න අහිංසක ළමයි ගොල්ලෝට දානවා. ඒ නිසා ඔයලා වගේ කට්ටිය අපි ගන්නෙත් නැහැ. ඒ නිසා පින් සිද්ධ වෙයි එන්නත් එපා. ඉතින් මේ ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් අපි මේ හැම දෙයක්ම දන්න අය කියලා මම කියනවා නෙමෙයි. කිෂාන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. මම මගේ වීඩියෝස් වල කියලා තියෙන ඕනතරම්. ඉතින් අපිට යම් කිසි වැරදීමක් සිද්ධ වුණොත් ඕගොල්ලන්ට කරෙක්ට් කරන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන්. හරි. ඉතින් කතා කරලා ඇහුවේ නැත්තම් මේ වගේ වීඩියෝ එකක් කරලා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයගොල්ලෝට අවසර දීනවා. ඉතින් මේ අපි හැම දෙයක්ම දන්නවා කියලා කියනවා නෙමෙයි. අපි බයිබල් කොලෙජ් කරනවා කියලා. අපි බයිබල් කොලෙජ් එකේ තියෙන ස්වර්ගය නෙමෙයිනේ. මේ පොළොවේ තියෙන්නේ. එතකොට සාමාන්‍ය මේ ලෝකෙ ඉන්න සාමාන්‍ය අපි වගේ මිනිස්සු තමයි මේ උගන්වන්නේ. එතකොට චර්ච් එකක් කියන්නේ මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේ හිම තමයි. ඉතින් ඒක අපි සරලව තේරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ නිසා වැරදීමක් සිද්ධ වුණොත් අපි සමාව ඉල්ලන්න සූදානම්. හරි? හැබැයි
මෙතන කිසිම දෙයක් නැහැ. හරි තේරුණානේ? එතකොට මේ වාගේ අර විහිළු බහුබූත දොඩවනකොට අන්න ඒක තමයි මම ඔතන පැහැදිලිව කියලා තියෙන්නේ. ඔහොම දෙයක් නැහැ කියලා. ඉතින් අර ඇටැක් කරන්න ඕනවට තමයි මේක කරලා තියෙන්නේ. හරි දැන් මේ කණ්ඩායමට මම පොඩ්ඩක් කියන්න කැමතියි. ඕගොල්ලෝ ඇවිල්ලා ඔයගේ දේවල් ඇටැක් කරන්න හදන්න එපා. දැන් ඕගොල්ලන්ගේ කට්ටියම ඔය කණ්ඩායමට මම කතා කරන්නේ. ඕ කට්ටිය ඔයගොල්ලොත් එක්ක සේවය කරපු කට්ටියම අපිට කතා කරනවා. දැන් මම සහන පියස දේවදාසයට කතා කරා. ඔහුත් කියනවා මටත් කෝල් කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ දෙන ඉන්පුට්ස් ඉතාමත් භයානකයි. හරි ඉතින් මේ ඕගොල්ලන්ගේ සමහර දේවල් ඕගොල්ලන්ගේ වීඩියෝස් වල තියෙන අන්නාගමිකයන්ට විරුද්ධව කතා කරලා තියෙන දේවල් ඔය ටික අරගෙන ඒ ක්ලිප්ස් ටික අරගෙන දැන් ඕගොල්ලන් දාලා තියෙන පානදුරේ අපි කියනවා අර මගේ පෝස්ට් එකක් දාලා තියෙනවානේ ඒ වගේ ඕගොල්ලෝ ප්‍රචාර කරගෙන යනවානේ ෂෙයා කරගෙන දැන් අපිටත් ඇවිල්ලා ඕවා අරගෙන නුවර අපි ජායල අපි කොළඹ අපි කියලා ගොඩාක් ගෲප්ස් තියෙනවා නේද? ඉතින් ඔයාට දාලා මේ ඒකට උණු කැවුම් වගේ පත් වෙලා යනවා. එතකොට පහුගිය දවස්වල අපි දැක්කානේ එක්කෙනෙක් ඇවිල්ලා ඔය වගේ වචනයක් අන්‍යාගමට විරුද්ධව හරි මොන හරි කියලා එතකොට ඔහුට මම හිතන මාස දෙකක් විතර රිමාන්ඩ් බාරව ඉන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ඇවිල්ලා හරි භයානක වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් තියාගෙන ඔය කට්ටිය මේ වගේ දේවල් කරන්න හදන්න එපා. ඉතින් හරි අපි කරන්න නැහැ කියමුකෝ. කවුරු හරි මේ ඒක අරගෙන කරලා දැම්මොත් ඕක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලෝ 11 දෙනාටම අස්සේ ගිහිල්ලා වාඩි වෙලා බත් කණ්ඩ වෙනවා. ඉතින් පරිස්සමෙන් කතා කරන්න. හරි ඔය වාගේ නිකන් පෝස්ට් හදාගෙන නිකන් ලැජ්ජාවටපත් වෙන්න එපා. මම දන්නවා ඕගොල්ලෝගේ පල්ලියෙත් ඇවිල්ලා එක්තරා කාලයක් RBC වීඩියෝ බලන්න කියලා ඕගොල්ලෝම ඇවිල්ලා මේ රෙකමන්ඩ් කරලා තිනවනේ. ඉතින් අපිට කිව්වා කට්ටිය. එතකොට කිෂාන් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය කට්ටියත් ඒ වගේ හොඳ දේවල් කතා කරපු කට්ටියනේ. ඉතින් හොඳ දේවල් කතා කරා කියලා වැරදි දේවල් කතා කරනකොට බලාගෙන ඉන්නේ. දැන් මගේ දරුවෝ ඉන්නවා. දරුවෝ මගේ කියලා වැරදි කරනකොට මම ඒගොල්ලොන්ට මේ දඬුවම් කරන්න තු ඉන්නේ නැහනේ. බනින්න තු ඉන්නේ නැහනේ. ඉතින් මම බනිනවා. ඉතින් බනිනකොට ඒගොල්ලෝ ඒක අහලා ඒගොල්ලෝ හැදෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි. ඕගොල්ලෝ හොඳ දේවල් කරනකොට අපි ප්‍රශංසා කරනවා. වරදක් කරනකොට අපි තරවටු කරනවා. ඉතින් මම වරදක් කරනකොට ඔය කට්ටිය තරවටු කරන්න කියලා කියන්නේ ඒකයි ප්‍රසිද්ධව. ඉතින් ඒ නිසා ඒකට ඕගොල්ලන්ට මේ වගේ තරහ ගිහිල්ලා මේ විහිළු රිජෙක්ටඩ් පෝස්ට් හදලා වැඩක් නැහැ. මේක කැරකිලා අර බූමරන් වගේ ඕගොල්ලන්ට තමයි එන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝගේ තත්ත්වය ඇවිල්ලා ඉතාමත් බරපතලයි මේ දවස්වල. ඉතින් මේ හොඳ දේවල් කතා කරන්න පසුතැවිලි වෙන්න කියලානේ කියන්නේ නේද? එතකොට දැන් ඔය දේවල් කතා කරොත් එම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කියන්නේ පාරටවත් බහලා යන්න බැරි තරම්. ඉතින් ඔය කට්ටිය වාගේ පෝස්ට් හැදුවාට පොඩ්ඩක් කමෙන්ට්ස් ටික කියවලා බලන්න කවුද රිජෙක්ටඩ් කියලා. ඉතින් මුළු ලංකාවෙම අපි දකිනවා ඕගොල්ලන්ට රිජෙක්ෂන් මේ සීල් එක වැදලා ඉවරයි. ඉතින් ඒකට ඉතින් අර ඉරානයේට දැන් අර බෝම්බ ගහනකොට ඒගොල්ලෝ AI වලින් හදලා දාන්නේ. අන්න ඒ වගේ මානසිකත්වයට වැටෙන්න එපා. ඉතින් ඒකයි කියන්නේ අර මොකද්ද මානසිකත්වය කියලා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් ඕගොල්ලෝ සේවය කරගෙන යන්න. කවුරු හරි පසුතැවිලි වෙනවා නම් අපි ඒගොල්ලොන්ට එක ඒ කියන්නේ හැමදාම සමාදානයේ තමයි ඉන්නේ. ඒගොල්ලොන්ට එක අපි වාඩි වෙලා අපි සේවය කරගෙන යන්න අපි සූදානම්. ඒ නිසා තරහට නෙමෙයි අපි කතා කරන්නේ කරෙක්ෂන් එකක් විතරයි. සහෝදරත්වයේ කරෙක්ෂන් එකක් විතරයි. ඒ නිසා මේවට කැළඹිලා ඕගොල්ලෝ මේ ජීවිතය ආත්මිකත්වය විනාශ කරගන්න එපා. මන්ද ඕගොල්ලෝ පසුතැවිලි වෙලා එනවා නම් ජීවන පොතේ ඕගොල්ලන්ගේ නම කුරුට ගන්න නැතුව තියේ ඕගොල්ලන්ට ස්වර්ග රාජ්‍ය හිමි වෙනවා. නැත්තම් එහෙම හිතාමත් භයානකයි. ඉතින් මේ ක්ලැරිෆිකේෂන් එක කරන්න මට ඕන වුණා. ඉතින් මේ ක්ලැරිෆිකේෂන් එක මට කරන්න අවශ්‍ය වුණා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේ මේ සතියන්තයේ වගේ මම කියපු වීඩියෝස් ටික ඔයගොල්ලන්ට ලැබෙවි. මම පුළුවන් තරම් වෑයම් කරන්න. ගොඩක් දේවල් එක ගන්න තියෙනවා. ඒ නිසා තමයි පොඩ්ඩක් හිමීට එක කරන්න හදිසි නැතුව. එහෙනම් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාට